දෙව්ලොවින් කතාවක්. පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපයෙන් බැබලෙමින් ඉන්නේ හැම දිසාවක්ම බබළුවන ඕසදී තාරකාවක් වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? මහානුභාවයති පින්වත් දෙව්දුව, මිනිස් ලෝකේ ඉන්න කාලේදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ඔබේ සිරුරෙන් විහිදෙන එළිය හැම දිසාවම බබලනවා. ඒ අතීත ජීවිතේදී මම මනුස්ස ලෝකේ මනුස්ස දුවක් වෙලා මාම්මන්ඩියාගේ ගෙදර ලීලිය හැටියට හිටියේ. ඉතින් මට ස්වාමීන් වහන්සේ නමක් දැක ගන්නට ලැබුණා. උන්වහන්සේ කැළඹිලා නැහැ. අතිශයම ප්‍රසන්නයි. කෙලෙසුන්ගෙන් තොරයි. මගේ අතින්ම කැවුමක් පූජා කරගත්තා. ඒ පිණින් තමයි මෙවැනි ලස්සන මට ලැබුණේ.